රන්සර රාත්‍රියත් එක්කයි ඔබ මේ ඉන්නේ. අද දවසේ රන්සර රාත්‍රිය විචිත්‍රවත් කරන්නේ අභිමානවත් 71 වෙනි නාවික දිනය වෙනුවෙන්. අභිමානවත් 71 වෙන නාවික දිනය වෙනුවෙන් තමයි අද දවසේ රන්සර රාත්‍රිය වෙන්නේ. ඔබතුමා තෝරන ඊළඟ ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. විශාරද නන්දා මාලිනිය සංගීතය මුසුකොට ගායනා කරන ගීතයක් ඔබතුමා තෝරගෙන තියෙනවා. මේකලා මේ ගීතයේ පසුපස බොහොම රසවත් මට කතාවකුත් තියෙනවා. මගේ මතකය දිවෙනවා වසර 2001 වීරපදක්කම් පැලඳීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවතියේ. ඒ වීරපදක්කම් ප්‍රදානය සඳහා අපි මමත් මගේ බිරිඳත් නිශානි ජයරත්න අපි දෙදෙනා සම්බන්ධ වුණා. අපිත් සමගම වාඩි වෙලා හිටියා දීපානි ඇවිල්ලා මගේ සමකාලීනෙක් වුණ නාවික හමුදාවේ සිටි දක්ෂ සහ නිර්භීත නිලධාරියෙක් වුණ උපුල් දුෂ්මන්තගේ බිරිඳ. උපුල් දුෂ්මන්ත 98 11 වෙනි මාසේ 20 වෙනිදා මුහුදේ ඇතිවෙච්ච දරුණු සටනකින් ඔහු මිය ගියා. අපිට ඔහුගේ සිරුරවත් ගන්න හම්බුනේ නැහැ. ගැඹුරු මුහුදේ දෝර යාත්‍රාව ගිලී ගියා. ඔහුත් මමත් එවකට දෝර යාත්‍රාවල 4 වේග ප්‍රහාරක බලෑනියේ අපි පෙරමුණේ සිටි සටන් කරපු නිලධාරීන්. එතකොට ඔහුගේ පුතා අවුරුදු 6ක් පමණ ඔහුත් සමග තමයි දීපානි පැමිණලා හිටියේ. අපි දැන් BMICH එකේ වාඩි වෙලා ඉන්නවා පැය 2ක් 3ක්. මොකද එවකට හිටපු ජනාධිපතිනිය ටිකක් ප්‍රසිද්ධයි ප්‍රමාද වීම පිළිබඳව. ඒ හමුදාව මේක සංවිධානය කරපු කණ්ඩායම මේක නිසා ඒකට සූදානමක් කරලා තිබ්බ. නමුත් ඒ සූදානමින් ඔබටත් අය ප්‍රමාද වුණා. එතකොට හමුදාවල අපිට ඒක බොහොම අසීරු කාරණයක් වුණා. මොකද අපි වෙලාවට වැඩ කළා පුරුදු මිනිස්සු. ඉතින් මේකෙදී ඒක උපක්‍රමයක් කරා ඒ සංවිධායක මඩුල්ල ඒගොල්ලෝ ගීත ගායනා කරන්න පටන් ගත්තා. ඒ සඳහා හුරුබූටි හමුදා සෙබලියන් නාවික හමුදා සෙබලියන් කීප දෙනෙක් පාවිච්චි කරා. එක සෙබලියක් ගායනා කරා මේ ගීතය හෙළදෙරනේ නාවික නන්දා මාලිනියගේ. එතකොට මේ හැමතැනම දඟල හිටපු උපුල් දුෂ්මන්තගේ පුතා දැන් දීපානිටත් එක හරි මහන්සි වෙලා හිටියේ මේ පුතාව ආම්බම් කළා. මම ඔහුවත් මගේ උකුලේ තියාගෙන අපි දෙන්නම මේ ගීතයට බොහොම සාවධානව ඇහුම්කන් දුන්නා. මට තාමත් ඒක මැවිලා පේනවා. මේ ගීතේ කියන්නේ රට ගැන. මට මා දිනු මේ දේශය ජලබිය ගිනිබය නොදේය. ශ්‍රී ලංකා නාවික හමුදාව ඇවිල්ලා ජලබිය සහ ගිනිබය රටට මතු වුණාම ඉදිරියට එන හමුදාවක්. මේ නාවික හමුදාවේ සෑම පුද්ගලයෙක්ම ජලබිය සහ ගිනිබිය මැද්දෙන් තමුගේ කාර්යය කරන්න කැපවී ඉන්න කණ්ඩායමක්. ඒකම මේ ගීතේ කියනවා උපන් රටට පිටුපානා හෙළයන් හෙළ බිමට එපා. අපි මේ රටට ණය නැතුවද ඉන්නේ. අපි මේ රටට පිටුපෑවේ නැති නිසා. අපි ගීතේ රස විඳමු. කඳුල සුසුම
විශාරදනන්දා මාලිනිය සංගීතය මසකට ගීතය ගායනා කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නය ගීතය රචනා කරා. අභිමානවත් රන්සර රාත්‍රියට ඔබත් මමත් එකතු වී සිටින මේ රැයේදී අපිට කතා කරන්න බොහෝ දේ තියෙනවා. අද නාවික හමුදාවේ 71 වන සංවත්සරයදා අප ගී මිහිර විඳින්නේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සමගින්. ඉතින් නාවික හමුදා සංවත්සරය සැමරීම මූලිකවම කෙරෙන්නේ ආගමික වතාවත් මුල් කරගෙන. ඒ වගේම නාවික හමුදාව සතු විශාල නෞකා මේ වන විට ගාලු මුවදර මුහුදු තීරයේ නැංගුරම්ලා තියෙනවා. ඔබතුමා සහභාගී වෙන්නේ ඊට වෙනස්ම දෙයකට. ගීතයකින් හිත නිවා සනසව ගන්නවා. අප සමග එක් වී සිටින මේ වෙලාවේ රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතාටත් දැනෙන හැඟීම මොන වගේද කියලා දැනගන්න කැමතියි. මොකද විශාල කෙටි පණිවිඩ ප්‍රමාණයක් ඔබට පෙනෙනවා ඇති. තිරයේ දිස් වෙනවා. ස්තුතියි මේකලා. වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගදැන්න වර්තමාන නාවික හමුදාපතිතුමාට මා ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ඒ වගේම ඔහු සමග ඔහුගේ මුළු මහත් නාවික හමුදාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබට රන් FM ඔස්සේ අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. මේක බොහොම අපූර්ව අත්දැකීමක්. මට වෙලාවක හිතෙනවා මම ඔබතුමියගේ කාල කළමනාකරණයට බෙහෙවීම බාධා කරාද කියලා. මොකද පළවෙනි පැය ඉක්මවා තියලා තියෙනවා අපිට තියෙන ඉලක්කයන් අපිට සපුරා ගන්න බැරි වෙලා තියෙනවා. මේ කතා බහ සහ මේ ගීත පිටිපස්සේ තියෙන මේ කතා බහ ගැන අපි වැඩිපුර කාලයක් ගත කරන නිසා මොකද අපි කරන්නේ අපි නෑ කමක් නෑ ඔබතුමාට සියලු දේට ඉඩ හසර තියෙනවා. අපි යන් චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ගීතයට මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගීතයත් රචනා කරන්නේ. මම හිතන්නේ මේ ගීතය පිටුපසත් බොහෝ දේ ඇති ඔබතුමාට කියන්නට. ඔව් මේකලා වනසිව් පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. මේ දෙවි දේවතාවෝ පේන්නේ තමුන් අසරණ වුණාම. ඒක ගම් වතුරක් වෙන්න පුළුවන්. දියේ ගිලෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. සතුරු බය, මරණ බය තියෙන වෙලාවක් වෙන්න පුළුවන්. එතකොට තමයි දෙවි දේවතාවුන් මතක් වෙන්නේ. ඒ වගේම තමයි නාවික හමුදාවේ. නාවික හමුදාව මතක් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. දියේ ගෙලෙන පුද්ගලයෙක් බේරගත්තාම අපේ ජීවිතාරක්ෂක ඒ කණ්ඩායම වල පුද්ගලයෙක් ඒක ඔහුටත් සතුටක් ඒක අපිටත් සතුටක්. ගම් වතුරක අපේ ගම් වතුර මුදා ගැනීමේ කණ්ඩායම් ගිහිල්ලා අසීරු තැන් වලට ගිහිල්ලා ඒ ජනතාව බේරගත්තාම ඒක ඔහුටත් ආත්ම තෘප්තියක් අපිටත් ආත්ම තෘප්තියක්. මේ තමයි දෙවි දේවතාවුන්. ඒ දෙවි දේවතාවුන්ගෙන් පිරි නාවික හමුදාවක සමාජිකයෙක් නායකත්වයක් කළමනාකාරීත්වයක් දැරීම ලැබීම ගැන මම බෙහෙවින්ම ආඩම්බර වෙනවා. මේ ගීයම පුද කරන්නේ මේ නාවික හමුදාව තුල සිටි සහ නාවික හමුදාව තුල දැන් සේවය කරන ඒ දෙවි දේවතාවුන් වෙනුවෙන්.
චන්ද්‍රලේඛා පෙරේරා ගීතය ගායනා කළා. ඉතින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතාණෙනි ඔබට තමයි මේ උත්තමාචාරය එතුමා පුද කරන්නේ. අජිත් රේණුක මට්ටක්කුලේ ඉඳලා ඉන්නේ විදිහට යොමු කරනවා ඔහුගේ සටහන. අපිට පුළුවන් වෙයි මොකද ජෝතිපාලයන් ගායනා කරපු ගීතයකුත් මේ ලයිස්තුවේ තියෙනවා. එකම මට තියෙන අභියෝගය තමයි මේ කාල කලමනාකරණය මෙතුමිය සමග අපි බලමු. අපි සුබවාදීව ගැන අපි බලාපොරොත්තු යාගෙන ඉදමු. ඊළඟ ගීතයට අපි යන් ඔබතුමා තෝරන ඊළඟ ගීතය. ඊළඟට තෝරගත්ත ගීතයක් 2009 නාවික රණගියු DVD තැටියෙන් හඳුන්වා දුන් ගීතයක්. මේ ගීතය මම උදක් කරන්න කැමති වෙන් කරන්න කැමති මගේ ආදරණීය බිරිඳට නිශානී ජයරත්න. ඇය බොහෝ කැපකිරීම් කරපු බිරිඳක්. සතුරු ප්‍රහාරවලට මුහුණ දුන් බිරිඳක්. අවස්ථා දෙකකදී විවිධ අභියෝග මත අපි අපේ දරුවෝ හදා වඩා ගත්තේ. අනාගතයේ පිළිබඳ අවනිශ්චිතතාවයන් ඇති වකවානුවක මම අවදානම් සහිත රැකියාවක් කරන කාල සීමාවකදී ඇය බොහොම ආත්ම විශ්වාසයෙන් බොහොම බලාපොරොත්තුවෙන් ඇයගේ බිරිඳක් මවක් සහෝදරියක් හැටියට ඒ කාර්යය ඉටු කරා. ඇය මා වෙත තැබූ ගෞරවත්වය රැකීමට මා බැඳී සිටිනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා සියලුම නාවික බිරිඳන් තම ස්වාමියාට දක්වන ගරුත්වය සහ බලාපොරොත්තුව ඒ නාවික සැමියන් රැකගනීවි කියලා. මාණ්ඩලික ප්‍රධානී හැටියට මට සමහරක් අවස්ථාවලදී විවිධ කරුණු වාර්තා වෙනවා පවුල්වල තියෙන ප්‍රශ්න පිළිබඳ අම්පුසැමි ගැටුම් පිළිබඳව. මේවා අපි බොහොම මානුෂිකව පෞද්ගලිකව බලන්න ඕන කරුණු. නමුත් විවාහ වුණා නම් බිරිඳගේ ගරුත්වය අභිමානය රැකීම සැමියාගේ වගකීමක්. ඒක අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. අපි ගීතය රස විඳිමු. Ini
විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගීතය ගායනා කළා. රට රකින්නට දායකත්වය ලබා දෙමින් අද දින 71 වන සංවත්සරය සමරන නාවික හමුදාවට මගේ උපහාරය කියලා තියෙන්නේ පොලිස් පරීක්ෂක නිලධාරිනියක් ඇය දිල්ෂානි වීරසිංහ. බෙහෙවින්ම ස්තුතියි. ඔන්න පොලිසිය වෙනුවෙන් එන්නේ පණිවිඩයක් කියන්න කියලා කිව්වා. ඔබ හෙවත්ම ස්තුතිවන්ත වෙනවා දිල්ෂානි වීරසිංහ වෙත ඒ පණිවිඩය යොමු කිරීම ගැන. මෙය මගේ මෙන්න ඔබගේත් නාවික හමුදාවයි. This is your navy as well as mine. අපි හැමෝම ආඩම්බර වෙමු මේ නාවික හමුදාව ගැන. ඇත්තටම. ඉතින් ඔබතුමා තෝරන මේ ගීතය මහින්ද අල්ගම තමයි රචනා කරන්නේ. විශාරද නන්දා මාලිනිය සංගීතය මුසුකට ගායනා කරනවා. මේ ගීතයටත් ඔබතුමාගේ ඇති යම් පණිවිඩයක් අපේ සමාජයට දෙන්න. ඔව් මේ කලා. මේ ගීතය මම දකින්නේ වර්තමාන සමාජයේ අපි හරි ඉක්මනට රැවටෙනවා. තියෙන උපාංග පහසුකම් ලබා දෙන්න පුරුදු වන දේවල් මත අපි ඉක්මනින් රැවටෙනවා. එතකොට මේ වර්තමාන සමාජයේ නොරැවටී සිටීම අපේ දියුණුවට අත්‍යවශ්‍ය කරුණක් හැටියට සහ ගුණයක් ලෙස මම දකිනවා. අපේ තරුණ නාවික පරම්පරාවටත් මේක මුණ දෙන දෙයක්. මොකද නාවික හමුදාවට බැඳිලා හොඳ පඩියක් ලබා ගත්තාම ඉස්සල්ලාම පෙළඹෙන දම තමයි හොඳ ස්මාර්ට් දුරකථනයක් ගන්න එක. ඒක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි ජීවිතේට. ඊට වැඩි අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. නමුත් අරකට තමයි මුල් තැන. ඉතින් මේ වගේ දේවල් වලින් මේ තරුණ පරම්පරාව නිසි මඟ පෙන්වලා ඒගොල්ලන්ගේ මූල්‍ය කර්මනාකරණයට යොමු කිරීම ජේෂ්ඨයන් හැටියට සහ වැඩිහිටියන් හැටියට අපගේ වගකීමක් වෙනවා. ඒතර මේ ගීතයේත් කියන්නේ මේ වගේ දේවල්. අම්මා තාත්තා ගැන විශ්වාස කරන්න. බලාපොරොත්තු තියාගන්න. රන් තැටියක කිරි පැණිපුර වාගෙන හඳහා මී දූ බලන්න එනවලු. දුවේ එපා ඒ කතා අහන්නට හඳහා මී කෙලෙසෙද මෙහි එන්නේ. බොරුවට රැවටෙන්න එපා. අපි රස විඳමු.
නුවරට උඩින් කිරි ඔප්පු ගියාලු තුවීපා ඒ කතාහන්නට මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ විශාරද නන්දා මාලිනිය සංගීතය මුසකට ගීතය ගායනා කළා. ඉතින් අද දවස හරිම බර ගතියක් මටත් දැනෙනවා. ඔබගේ කෙටි පණිවිඩ වලින් විශාල ප්‍රමාණයක් අද දවසේ අප වෙත යොමු වෙනවා. අපේ රන් අසන්නන්ට සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඉතින් ඒ වචනෙට මගේ ඒ කීමට ඔබ බොහෝ අදහස් යොමු කරනවා. ඒ ඔබතුමාට ඇති ගෞරවය නිසා. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් වයි.එන්. ජයරත්න මහතාට තමයි මේ සියලුම සුබ පැතුම්. ඔබතුමාට මෙහෙමත් කියනවා. මගේ මව්බිම වටා බැඳුණු මහා රන් පවුර සවිකරන පුරුකක්ය ආදරමා හිමි සොඳුර අභිමන් සිත්තටින් ගෙනෙමි සුබ පැතුම් මම රකීවා සැම දෙවිඳු ඔබ සියලු දෙනා නිබඳ සඳමාලී නවරත්න බණ්ඩාර වලින් මේ අපට කවදාවත් නොලියන අය. ඒ කියන්නේ කෙටි සටහන් නොලියන අය. එහෙම දෙනා බොහෝ දෙනෙක් ඉන්නවා. අද දවසේදී හැම දෙනෙක්ගේම පණිවිඩ නම් කියන්න බෑ. ඒක නිසා අපේ රන් අසන්නන් සියලු දෙනාටම ස්තුතියි. ඔබතුමා තෝරන ඊළඟ ගීතයටයි මේ යන්න හදන්නේ. චිත්‍රපට ගීතයක්. මිනිසුන් අතර මිනිස්සෙක් චිත්‍රපටයෙන් තමයි ඔබතුමා මේ ගීතය තෝරන්නේ. අද අර අපේ අසන්නෙක් කියලා තිබ්බා එච්.ආර්. ජෝතිපාල මහතාගේ අමරණීය කටහඬ අහන්න කැමතියි කියලා. ඒ මට්ටකුලේ ඉන්න අජිත් රේණුක. ඉතින් අජිත් ඔන්න ඔබ වෙනුවෙන්ම එතුමා මේ දැන් තෝරාගත්ත ගීතයක් තියෙනවා. හැබැයි අපිට අර ගීතය ඔබ ඉල්ලපු අජිත් රේණුක ඉල්ලපු ගීතය දෙන්න බෑ. නමුත් එතුමා කැමති ගීතයක් ඔන්න තෝරගෙන තියෙනවා ඔබ වෙනුවෙන්. ඔබ සහ ඒ අමරණීය කටහඬ අහන්න කැමති සියලු දෙනා වෙනුවෙන්ම. ඔහුව අපි ගීතයක් තියෙනවා එච්.ආර්. ජෝතිපාලයන්ගේ. ඒකින්ද අපි බලාපොරොත්තු තියාගනිමු. මේක චිත්‍රපට ගීතයක්, ජනප්‍රිය චිත්‍රපට ගීතයක්. මේ ගීත අහලා තිබ්බට වාර ගන්නා ප්‍රේම ගීතයක් හැටියට අපේ හද රැඳිනවත් ළඟදි දවසක YouTube channel එකේ ඔස්සේ මම චාල්ස් සහෝදරයාගේ මේ ගීතය ඔහු පාවිච්චි කළා. ඒ ගීතයට ඔහු දුන්න අර්ථකථනය ගැන මම නැවත නැවතත් හිතලා බැලුවා. අපේ දියුණුවට ආభాෂයක් කරගත යුතු අපිට අත්වැලක් වෙන අපිට ඉලක්කයක් දෙන චරිත පිළිබඳ අපි ඇයි මගේ මතකයේ හැමතිස්සම රඳව ගන්න ඕනේ කියන එක ඔහු පෙන්눔 කරා. මට මේකත් එක්කම මතක් වෙනවා ගිය දෙසැම්බර් 8 ඊයේ උදෑසන වර්තමාන නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුග්ගතැන්න මගෙත් පාසල් ශිෂ්‍යබට අපේ ගුරුතුමා පාසල් ශිෂ්‍යබට අපේ කැඩෙට් ප්ලැටුන් එකේ භාරව සිටි නිලධාරියා වුණෝ කපිතාන් එම්.එන්. ධර්මරත්න ඒ මහතා විසින් ලියපු රණදරුවෝ කියලා පොතක් ඊයේ උදේ එළි දැක්වුවා. නාවික හමුදාපතිතුමා තමයි ඒකේ ප්‍රධාන අමුත්ත හැටියට සහභාගී වුණේ. එහිදී නාවික හමුදාපතිතුමා තමුගේ කතාවේදී පෙන්눔 කරා ඔහුගේ අත්දැකීමක් පසුබිම් කරගෙන 1993 දී බොහොම තරුණ නාවික ලුතිනන්වරයෙක් හැටියට වර්තමාන නාවික හමුදාපතිතුමා ඉතා දරුණු අවස්ථාවකට මුහුණ දුන්නා නාගදිවන්තුරේ කියන නාවික අණුකණ්ඩයට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණාම ඒ පූනරින් සටනේදී එක කොටසක් වුණේ මේ නාගදිවන්තුරේ තිබ්බ නාවික අණුකණ්ඩය.
ඔහුට තීරණයක් ගන්න වුණා මොකද කවුරුත් ආධාරක බලයෙන් එන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. එන්න කවුරුත් නැහැ. එහෙම තියෙද්දි මේ නාවික අනුඛණ්ඩය බාර නිලධාරිය හැටියට මේ තරුණ නිලධාරියා තීරණයක් ගත්තා. ඔහුගේ තුවාල වුණ ඒ කඳවුරේ පිරිසත් රැගෙන යාපනයේ කලපුව හරහා ඔහු බොහොම සීරුවට සතුරා ගෑස් වහලා ඒ කට්ටියත් අරගෙන ගමන් කරා එලිෆන්ට් පාස් දක්වා අලිමංකඩ කඳවුර දක්වා. මේක ඒ කාලෙදි බොහොම අපිට බොහොම වීරත්වයේ ගෙන දුන් ක්‍රියාවක් වුණා. එතකොට මේ කතාව පාදක කරගෙන නාවික හමුදාපතිතුමා ඔහුගේ කතාවේදී කිව්වේ මතකයේ රඳව ගන්න ඕනේ කවුද? ඒ වෙලාවේ මට හිතුනේ මම කවුද? මමයි මෙතන නායකයා. මගේ නායකත්වය මත තමයි මේ අයගේ ජීවිත රැඳෙන්නේ. ඔහු මතකයට ගත්තේ කවුද? ඔහු මතකයට ගත්ත උපදෙස් මොනවාද? එතකොට ඒ ගීයත් එක්කම මම ඒක සංසන්දනය කරන්න කැමතියි. මේක ප්‍රේම ගීයක් හැටියට අපි පිටින් පෙනුනට අපි හැමෝටම තරුණ මහලු පාසල් යන වියේ සහ උසස් අධ්‍යාපන ලබන වියේ මේ හැම දරුවෙකුටම මතකේ තියාගන්න කවුද වුණ චරිත, ආදර්ශමත් චරිත, නායකත්වයේ දුන්න චරිත, වීරවත් වූ චරිත. ඒව ඔස්සේ අපි අපේ ජීවිත හැඩගසා ගමු. මේකලා
කරයි ඔබ මාහද සැරිසරයි. අභිමානවත් 71 වන නාවික දිනය වෙනුවෙන් තමයි අද දවසේ රන්සර රාත්‍රිය හැඩවැඩ වෙන්නේ. ඉතින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් YN ජයරත්න මහතා තමයි ගීතයෙන් ජීවිතය දකින්නේ. ඔබතුමා තෝරන ඊළඟ ගීතයත් සූදානම් කරලා තියෙනවා. මේ ගීතයත් නිතර නැසෙන ගීතයක්. රන්සර රාත්‍රියෙන් පමණක් මේ ගීතය ඔන්න අද දවසේත් ප්‍රචාරය වෙනවා. මීට කලින් එක වතාවක් ප්‍රචාරය කළා මම ඔබ වෙනුවෙන් ඒ මහසිකුරාදා දිනයක. මං හිතන්නේ ඒ මතකය ඔබට නිවැරදි වුණා නම් ඔන්න අද දවසේදීත් මේ ගීතය ඔබතුමා තෝරගෙන තියෙනවා. මන් දන්නේ මේ ගීතයට දෙන විවරණය කොයි වගේ වේවිද කියලා ඔබතුමා. ජේසු චරිතය අපි ඉගෙන ගන්න පාසල් වියේදී. මම කුඩා කාලේ ඉඳම මගේ අයියත් මංගල ජයරත්න ඔහු මට වඩා අවුරුද්දකින් වැඩිමල්. අපි පොත් කියවන්න බොහොම යොමු වෙලා හිටපු දෙන්නෙක්. එතකොට ඒ දවස්වල සිංහලට පරිවර්තනය කරපු සිංහල පොතක් තිබ්බා මහා දීවරයානෝ. ඒක ඇවිල්ලා The Great Fisherman කියලා ලොයිඩ් සී ඩග්ලස් විසින් රචිත ඉංග්‍රීසි පොතක්. ඒක පරිවර්තනය වෙලා තිබ්බා මහා දීවරයානෝ කියලා. මේ පොත කියවද්දී අපේ හිතෙන් අපි හිටියේ ජෙරුසලම, අපි හිටියේ නසරාත්වල, අපි හිටියේ මලමුහුදේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවට මේ රූපවාහිනිය අඳුන්වලා දීලා 80 මුල දශකයේ වගේ වැඩසටහනක් ගියා ජීසස් ඔෆ් නසරත් කියලා. ඒක ඇවිල්ලා 1977 නිර්මාණය වෙච්ච ටීවී වැඩසටහනක්. නමුත් ලංකාවේ ඒක ගියේ මම හිතන්නේ 80 මුල ගණන් වල. මේක බොහොම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වුණා. අපි ඒක බැලුවේ පවුල් පිටින්. මට තාම මතකයි මගේ හිටියා නැන්ද කෙනෙක් පියසීලි නැන්ද. ඒ නැන්ද මේක බලනකොට අඬනවා. ඒක බොහොම සංවේදී මේ ජීසස් ඔෆ් නසරත්. ඉතින් මේක ඔස්සේ අපි ජේසු චරිතය පිළිබඳ හොඟක් ඉගෙන ගත්තා. එතකොට මේක මේ ගීතේ ඉස්සල්ලාම මට අවධානයට ලක්ුණේ මේක මෙලඩි එක. තනුව හරිම ප්‍රිය කරයි. ඒ නමුත් ඒකේ තියෙන කරුණු කීපයක්. වේදනා තුල සිර වෙන්න එපා, කඳුලින් අන්දව ලැත වෙන්න එපා. සුසුමන් මැද මද සිනහා පපා සැනසෙන්න සනසන්න. ජීවිතේ ප්‍රශ්න ගොඩයි. ඒවා මත්තම නැහි හිටියොතින් වැටි හිටියොත් එකෙන් ගොඩ එන්න බෑ. ඒකට මුණ දෙන්න වෙනවා. ඒක මද අපි ජීවිතේ ගැට ගහ ගන්න ඕනේ. ජීවිතේ ගෙනියන්න ඕනේ. එතකොට නාවික හමුදාවේ කාර්ය මණ්ඩලයේ මේ නාවික පුද්ගලයන් රට පුරා විවිධ ජන කොට්ටාස සමග විවිධ ආගම් කොට්ටාස සමග වැඩ කරන්න සිද්ධ වෙනවා. එතනදී ඒ ආගම, ඒ ජන කොට්ටාශය ගැන ඒ දැනුම අවශ්‍ය වෙනවා. ඒක වෘත්ති එක කොටසක්. එතකොට මේ වෘත්ති එක කොටස ඔහු පාසලෙන් නෙවෙයි ඉගෙන ගන්න හුඟක් වෙලාට ශාස්ත්‍රයේදී, ෆීල්ඩ් එකේදී වැඩ කටයුතු කරන ගමන්. ඉතින් මේ අවබෝධය හරි වැදගත්. නාවික හමුදාවේ පුද්ගලයෙකුට මේ දිවයිනේ මේ කිලෝමීටර් 1340ක මේ වෙරළ තීරයේ වැඩ කටයුතු කරනකොට මේ හැම ජන කොට්ටාසයත් එක්කම වැඩ කරන්න මේ ආගම ධර්මය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒකේ ඇතුළත් වෙලා තියෙන ඒ කරුණ ප්‍රශ්නවලම ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම මම එකක් මතක් කරන්නම්. ප්‍රශ්නවල විසඳුම තියෙන්නේ මදුවිතේ නෙවෙයි. ඒකින්ද ඒක ගැන කල්පනාවෙන් අපි මේ ගීතය රස විඳමු. Pasi
සීමා සවිමත් කරා සීමා සවිමත් කරා ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහසීමා සවිමත් කළා ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් සිනහසීමා සවිමත් කරා සිනහසීමා සවිමත් කරා සිනහසීමා සවිමත් කරා සිනහසීමා සවිමත් කරා නිරුරු ස්වරය අපට දැනෙන අපේ මහන අපට ඇසෙන රන් FM සුරන් නැලවෙන සොරය